සුබ දවසක් ඔයාලා හැමෝටම. අපි අද බලමු තුඹ කරවිල හදන හැටි. තුඹ කරවිල කියන්නේ හරිම බොන කෑමක්. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මුලින්ම තුඹ කරවිල ටික පොඩි පොඩි කෑලි වලට කපා ගන්න. කපාගෙන ඒකට ලූණු, කරපිංචා, රම්පේ, සුදු ලූණු, අමු මිරිස්, තක්කාලි, එතකොට උළුහාල් ටිකක් දාගන්න. දාගෙන ඊට පස්සේ 3-5 වර්ග ටික දාගන්න ඕන. මොකලම් කහ ටිකක්, මිරිස් ටිකක්, අමු 3-5 ටිකක්, ලුණු ටිකක්, මේ ටික දාගන්න. දාගෙන පොල් තෙල් ටිකක් ඒත් එක්කම එකතු කරලා හොඳට ඒ ටික කලවම් කරගන්න. කලවම් කරලා මද ගින්නේ ලිපේ තියාගන්න. ඔයාලට කැමති නම් මේකට උඹලකට චුට්ටක් දාන්නත් පුළුවන්. එතකොට හරිම රසයි. ඔක පොල් කිරි ටිකක් රෑස්ති කරලා තියාගන්න. තියාගෙන විනාඩි 5කට විතර පස්සේ තුඹ කරවිල ටික සාමාන්‍ය ප්‍රමාණයට තැම්බුනහම පොල් කිරි ටික දාගන්න. දාගෙන ගොඩක්ම තම්බ ගන්න නැතුව තුඹ කරවිල ටික බාගන්න තමයි ඕනේ. එහෙම හදාගන්න තුඹ කරවිල එක හරිම රසයි. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මේ විදිහට හදලා බලන්න. හරිම රසයි.